එබැවින් ඔබ ජීවත් වෙන පිළිවෙල ගැන ඉතා සැලකිලිමත් වන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, එපෙසි ලිපියේ 6:15 අපිට මේ දේ මතක් කර දෙනවා. එබැවින් ඔබ ජීවත් වෙන පිළිවෙල ගැන ඉතා සැලකිලිමත් වෙන්න. අපි ජීවත් වෙන අපි හැම කෙනෙකුටම ජීවත් වීමේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. The way of life. ඉතින් ඒ දේ කොයි විදිහටද අපි ගත කරන්නේ? අපි ඇත්තටම ජීවත් වෙන ක්‍රමය අනුව අපි ඉන්න සමාජය, අපේ පවුල, අපේ වටාපිටාව සුභවාදී තැනක් බවට පත් වෙනවා. දැන් සමහරක් අය හරිම යහපත් ලෙස ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ තුළ යහපත තියෙන්නේ. ඒගොල්ලෝ සමාජයට දෙන්නේ යහපතයි. ඇතැම් අය තුළ තියෙන්නේ අයහපතයි. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අයහපත් ලෙසයි. එතකොට සමාජයට දෙන්නේ අයහපතයි. එහෙම පවුල් තියෙනවා. ඉතින් අපිට අද පොඩි උවදනක් දෙන්නේ, උපදේශයක් දෙන්නේ ඔබ ජීවත් වෙන පිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න කියලා. අපිට ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලි ලෙස ප්‍රකාශ කරන මේ දේ. ඔබ කුමක් කරතත් අපිට සුදු බයිබලයේ කියනවා ඒ දේ දෙවියන් වහන්සේගේ මහිමය පිණිස කරන්නට කියලා. දැන් යේසුස් වහන්සේම අපිට රන් අන තුලින් මතක් කර දුන්නා, අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම කරන්න. අපි කැමති මිනිස්සු අපිට යහපත කරනවා නම්, අපි ගැන හොඳ කියනවා නම්, අපි වගේ කරනවා නම්, ඉතින් අපිත් ඒ දේ කරන්න. දැන් අපි ජීවත් වෙන පිළිවෙල සමහර වෙලාවට ඇතැම් අය කිසිම පිළිවෙලක් නැතුව තමයි කටයුතු කරන්නේ. ඒගොල්ලන්ට අසරණ, සමහරවිට ගොඩාක් හම්බ කරනවා. නමුත් ඉතුරුවක් නැහැ. එයාගේ ජීවිතවල කිසිම පිළිවෙලක් නැහැ. දරුවන්ගේ ජීවිතවල පිළිවෙලක් නැහැ. තමුන් ඉන්න හිටින තැන පිළිවෙලක් නැහැ. එතකොට එතන ටිකක් අප්‍රසන්නයි. එහෙනම් අපි අපේ ජීවිත පිළිවෙල, අපි දෙවියන් එක්ක ගමනක් යනවා නම්, අපි යහපත කරනවා නම්, යහපත තුළ ජීවත් වෙනවා නම්, අපේ රැකියාව, අපි ජීවත් වෙන්නට හොයාගෙන තියෙන මාර්ගය හොඳ දෙයක් නම්, ඒ තුලින්ම අපිව ආරක්ෂා වෙනවා. ඉතින් මේ ඕදන අද දවසේදී ඔබගේ ජීවිතේ කොටසක් කරගන්න. ඉතින් අද දවසේ ඔබ අතින් සිදුවෙන හැම කටයුත්තක්ම ස්වාමින් වහන්සේ සඵලමත් කර දෙන වාසනාවන්ත සුබ දවසක්. ජේසු පිටයි.